සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න කියලා ඉතාලතරම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. අද ආයෙම පොඩි දෙයක් කියන්න. ඒක තමයි මම කියන්න ආවේ කට්ටිය අහලා තිබ්බ පර්සනල් අහලා තිබ්බ දෙයක් තමයි කොච්චර පාඩම් කරොත් මතක හිටින්නේ නැහැ කියන එක. අපි ඕනම O level A level හෝ වේවා ඕනම විභාගයකදී අපි පාඩම් කරන්නේ අකමැත්තෙන් නම් අපි පාඩම් කරන්නේ කවුරු හරි කියන පළියට නම් අකමැත්තෙන් පාඩම් කරනවා නම් මිනිස්සු කියන විදිහට විභාග පාස් වෙනවා නම් ඒක අපි අකමැත්තෙන් කරන්නේ නේද? අරයා කැම්පස් ගියා කියලා අපි පළියට පාඩම් කරලා අපි කවදාවත් කැම්පස් යන්නේ නැහැ. එයා බොරු මම දැකපු අත්දැකීමක් තමයි අර ගෙදර ළමයා එක්සෑම් වලට පාඩම් කරනවා මෙයා බොරුවට පොත දිහා බලාගෙන ඉන්නවා. එතකොට කවදාවත් පොත දිහා බලා හිටියට විභාගයක් පාස් වෙන්නේ නැහැ. තමන්ගේ හිතට එකඟව විභාගයක් පාස් වෙන්න ඕන. ඒක අංක 1. එතකොට අපි කරන දේට අපි ආදරය කරන්න ඕන. මම දැන් මට විශ්වවිද්‍යාලය යන්න ඕනි. කොහොම හරි විශ්වවිද්‍යාලය යනවා කියලා හිතාගෙන පාඩම් කරන්න, ඒකට ආදරය කරන්න, ආස කරන්න කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම අදිෂ්ඨානෙ තියෙන්න ඕනි, කැපවීම තියෙන්න ඕනි. ඒ ඔක්කොම එකතු වෙලා ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අදිෂ්ඨානයක් දැඩි කැපවීමක් නැතුව මොන විභාගයක්වත් ජීවිතේ ගොඩ යාමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලගේ ඔළුවට ඕගොල්ලෝගේ අම්මලා දාලා ඇති ඔයාලගේ දෛවයේ විසින් ඔයාලා විභාග පාස්සේ දෛවයේ විසින්වත් බෝධි පූජා තිබ්බට විභාග පාස් වෙන්නේවත් එතකොට දෙවියන්ට පුද පූජා පවත්තලා ඒව කරත් විභාගයක් පාස් වෙන්නේ නැහැ පාඩම් කරන්නේ නැත්තම්. ඒක අංක 1. අපි දෙවියන් ගැන බුදුන් ගැන දැඩි විශ්වාසයක් තියෙනවා තමයි. නමුත් ඒ විශ්වාසය වටිනවා. ඒක කවදාවත් වටින්නේ නැතුව ඉන්න ඒක වටිනවා. නමුත් ඔයාලා ඒ විශ්වාසෙ මතම ඉන්න එපා. අපිට බුදුන් ඉන්නවා, අපිට දෙවියන් ඉන්නවා, අපිට දෛවයක් තියෙනවා. එහෙම හිතන්න එපා. ඔයාලා හිතන්න ඕනි මම පාඩම් කරනවා, මම දෙයියොත් අදහනවා, මම බුදුනුත් අදහනවා. එයාලගේ ආශිර්වාදයක් ගන්නවා අපි.